ආයුබෝවන් පුතාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙනවා මේ ජ්‍යාමිතිය ප්‍රමේයයට අදාළ කොටසක්. ජ්‍යාමිතිය කියන්නේ කිව්වම මේගොල්ලන්ට නීරස වෙනවා කියලා මම දන්නවා. නමුත් අද මම රසවත්ව මේ කොටස ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉස්සෙල්ලාම හොඳට බලා ගන්න මම බෝඩ් එකේ දාලා තියෙන ගානක් තියෙනවා. මේ ගැටලුවෙන් අපි සාකච්ඡා කරමු කොහොමද ජ්‍යාමිතිය ප්‍රමේයයක් යොදාගන්නේ. ඒ වගේම මෙන්න මේ බව පෙන්වන ගණන් විශේෂයෙන්ම කියන්න ඕනේ හැමෝටම මේ විභාගවල බව පෙන්වන ගණනක් ආවම ඒගොල්ලෝ දීලා තියෙන ආකාරයටම නිවැරදි ජ්‍යාමිතික ප්‍රමේයයන් සහ නිවැරදි සුළු කිරීම භාවිතා කරලා ඒ කොටස් ගන්න ඕනේ. නැත්නම් වෙන්නේ විභාගයේ සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක ගොඩාක් ළමයි ජ්‍යාමිතිය කොටස් අතහැරලා දානවා අමාරුයි කියලා බලන්නේවත් නැහැ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රමේයන් ටික නිවැරදිව ඉගෙන ගත්තොත් හරි ලේසි ජ්‍යාමිතිය සම්පූර්ණ ලකුණු ගන්න හැමෝටම. ඒක නිසා අද දැන් මම සාකච්ඡා කරන ගැටලුව පොතට බලා ගන්න බෝඩ් එකේ දාලා තියෙන ගාන හැමෝටම පේනවා ඇති. එතන මේකෙන් පෙන්නලා තියෙන්නේ බලා ගන්න ABCD රොම්බසයේ ABCD කියන්නේ රොම්බසයක් වූ AB හා BD විකර්ණ. අන්න වැදගත් දෙයක් කියනවා මේ රොම්බසයේ AB හා BD විකර්ණ පුතේ OED සමච්ඡේදනය වෙනවා. එහෙනම් කෙනෙකුට තේරෙන්නේ නැත්නම් සමච්ඡේදනය වෙයි කියන එක මම පියවරෙන් පියවර පැහැදිලි කරනවා ගාන සමච්ඡේදනය වෙයි කියලා දීලා තියෙනවා. AC වර්ග ධන BD වර්ග සමානයි 4යි AB වර්ග කියලා බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔප්පු කරන ගානක් නැත්නම් බව පෙන්වන ගානක් අපිට ඕන විදිහට කරන්න ලකුණු හම්බ වෙන්නේ නැහැ. විභාගයේ මාකින් ස්කීම් පේපර් එකේ මාකින් ස්කීම් එකේ දීලා තියෙන ආකාරයටම අපි නිවැරදිව ඒක ජ්‍යාමිතික ප්‍රමේයයන් ඒ වගේම ගණිත කර්ම නිවැරදිව සුළු කරලා පෙන්වන්න ඕනේ. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බලා ගන්න අපි ගාන එකපාරක් කියවගමු. ABCD රොම්බසයේ AB හා BD විකර්ණ OED සමච්ඡේදනය වේ. අපි බව පෙන්වන ගාන බව පෙන්වන ගැටලුව පස්සේ ඉගෙන ගමු. ඉස්සෙල්ලාම මේක ඇඳ ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න විභාගයට ජ්‍යාමිතිය ගානක් ආවම නිවැරදි ආකාරයේ රූපය ඇඳ ගැනීම අනිවාර්ය දෙයක්. එහෙනම් රොම්බසයක් ඔන්න අපි අඳිමු. මෙන්න අපේ රොම්බසය. පිළිවෙලට ලියා ගන්න ඕනේ. දැන් මේ අකුරු නම් කරනකොට උනත් රොම්බසයක මේ ආකාරයට නම් කරන්න ඕනේ. A B C D අපි හරියට කියනවා මේක දක්ෂිනාවර්ත නම් කිරීම. අකුරු 4 නම් කරේ කොහොමද? දක්ෂිනාවර්ත. ඊළඟට මේකේ විකර්ණ කියන්නේ මෙන්න මේ දෙක යවන රේඛා දෙක. අන්න අපි අඳගත්තා A මේ දෙන්නේ AC විකර්ණය, මේ දෙන්නේ BD විකර්ණය. අන්න එකිනෙකට කොහෙදද සමච්ඡේදනය වෙනවා කියලා මේ ගාන කිව්වේ? OED සමච්ඡේදනය වේ. එහෙනම් මෙන්න මේ සමච්ඡේදනය වෙනවා කියන්නේ පුතේ මෙන්න මෙතන කැපෙන තැන O කියලා මාක් කරගන්න. එහෙනම් සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද? OED මොකද උනේ? කැපෙනවා කියන එක සමච්ඡේදනය වුණා. එහෙනම් අපි සමච්ඡේදනය වුණා නම් මෙතන විකර්ණ සමච්ඡේදනය වෙන්නේ ලම්බගෝ කියලා මතක තියාගන්න. ඒ වගේම මෙන්න මේක හරි සමානව දෙකට බෙදෙනවා කියලා ජ්‍යාමිතියෙන් ඉගෙනගත යුතුයි. මොකද්ද එහෙනම් ABCD රොම්බසයේ AC හා BD විකර්ණ OED සමච්ඡේදනය වුණා. එහෙනම් අපිට පෙන්න ගන්න තියෙන්නේ AC වර්ග ධන BD වර්ග සමානයි 4යි AB වර්ගය කියලා. right. හොඳට බලා ගන්න. දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ මේ ගැටලුව සුළු කරනකොට AB කියලා කෙනෙක් අපිට පෙන්වන්න තියෙනවා. එහෙනම් අපි එයාව තියාගන්න ඕනේ. AB වලින් එහෙනම් AB තියාගන්න ඕනේ. මොකද AB වර්ග සමාන 4යි AB වර්ග සමානයි කියලා තමයි පෙන්න ගන්න ඕනේ. දැන් බලන්න මෙන්න මෙතන අපිට නිර්මාණය වෙනවා නේද? මම මෙන්න මේ අඳින උද පැහැදිලි වෙන්න ඕනේ හැමෝටම. ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණය මම මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. හොඳට බලා ගන්න. එහෙනම් ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණය A B O
එහෙනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දැක්ක ගමන් අපිට මතකයට එන්න ඕන ක්‍රමයක් තමයි පයිතගරස් ප්‍රමේය. මොකද්ද? පයිතගරස් ප්‍රමේය. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක මෙන්න මෙයාට අපි කියනවා හරියට අංශ 90ට ඉදිරියේ තියෙන පාදයට කර්ණ පාදය. මොකද්ද? කර්ණ පාදය. එහෙනම් මෙයා තමයි කර්ණ පාදය. එහෙනම් මෙන්න මේ රොම්බසේ මෙන්න මේ කොටස ගැන තමයි මම දැන් අවධානය යොමු කරන්නේ. මොකද අපිට බව පෙන්වන ගැටලුවේ පැහැදිලිව තියෙනවා 4යි AB වර්ගය කියලා කැලලා. එහෙනම් AB තියාගන්න ඕනේ කියලා පැහැදිලි. එහෙනම් මෙන්න කර්ණ පාදය ගත්තා. මෙන්න මේක ඔයගොල්ලෝ මේ විදිහට ඇඳගත්තට කමක් නැහැ. දැන් එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ AOB කියන ඍජුකෝණී ත්‍රිකෝණයට අපි ආදේශ කරනවා මොන ප්‍රමේයද පුතේ? පයිතගරස් ප්‍රමේය. එහෙනම් කොහොමද පයිතගරස් ප්‍රමේය ආදේශ කරන්නේ? එතකොට මේ විභාගවලදී පයිතගරස් ප්‍රමේය ආදේශ කරනකොට ළමයින්ට හරියට කර්ණය අඳුන ගන්න බැරුව යනවා. කර්ණය අපි කර්ණයට ඉංග්‍රීසි වලින් කියනවා හයිපොටේනියස්. හයිපොටේනියස්. හරි? ඉංග්‍රීසි මීඩියම් දරුවෙක් මේක අහගෙන ඉන්නවා නම් පන්තියේ මේ channel එකේ ඉන්නවා නම් වීඩියෝ එක බලනවා නම් ඒගොල්ලෝ දන්නවා කර්ණයට කියනවා කර්ණ පාදයට හයිපොටේනියස්. right. එහෙනම් අපි බලමු ගාන සුළු කරන විදිහ. එහෙනම් මම මෙන්න මේ AOB ත්‍රිකෝණයට ආදේශ කරනවා මොකද? පයිතගරස් ප්‍රමේය. එහෙනම් ඒක ලියමු. AOB ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදමු. විභාගෙට මේ විදිහට ලිව්වම බලන ගුරුවරයා දන්නවා මේ ළමයා පිළිවෙලට වැඩක් කරන කෙනෙක්. ඒ නිසා වගන්ති ලියන්න, පියවර ලියන්න ඒවට විභාගයේදී ලකුණු හිමි වෙනවා. right. එහෙනම් දැන් අපි ආදේශ කරනවා. එහෙනම් කර්ණ පාදයේ වර්ගය. මොකද කර්ණ පාදයේ මේකේ AB. AB වර්ගය සමාන වෙනවා ඉතිරි පාදයන්ගේ වර්ගයන්ගේ එකතුව. මේ තියෙන ඉතිරි පාද දෙක කවුද? AO වර්ග ධන OB නැත්නම් BO වර්ග කියලා ඇවිල්ලා තියෙනවා. right. එහෙනම් ඔන්න ප්‍රමේය මුලින්ම ආදේශ කරා පියවර ලියලා ඉවරයි. හැබැයි අපිට බව පෙන්වන ගැටලුවේ තියෙන්නේ AB වර්ග තිබ්බට AC වර්ග ධන BD වර්ග කියලා විතරයි. මේ දෙකම නැහැ. එහෙනම් අපි මේකෙන් වෙනස් වෙන්න ඕනේ. මේක වෙනුවට ආදේශ කරගන්න ඕනේ අර කියන පොප්පු කරන ගානට අදාළව එන විදිහට. එහෙනම් අපි බලමු AO කියන්නේ පුතේ මෙන්න බලන්න AO කියන්නේ මේ දිගින්. AO කියන්නේ මෙන්න මේ AC මුළු දිගෙන් හරියටම භාගයක්. හේතුව විකර්ණ එකිනෙකට මොනවා වෙලා තියෙනවද? සමච්ඡේදනය වෙනවා. මොනවද සමච්ඡේදනය වෙනවා කියන්නේ? සමච්ඡේදනය වෙනවා කියන්නේ හරියටම දෙකට බෙදෙනවා. අන්න වචනේ තේරුම් ගන්න. විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වුණා කියන්නේ විකර්ණ දෙක එකිනෙකට හරියටම දෙකට බෙදෙනවා. එහෙනම් මේ VD විකර්ණයක් හරියටම දෙකට බෙදලා තියෙනවා OVD. එහෙනම් සමච්ඡේදනය වෙනවා කියන්නේ විකර්ණ දෙකට බෙදෙනවා කියන එක. එහෙනම් AO කියන්නේ මෙන්න මේ දිග හොඳට බලා ගන්න. AC දිගෙන් මේ මුළු දිගෙන් හරියටම භාගයක් වෙන්න ඕනේ. එහෙනම් අපි ලියනවා මෙතන AB වර්ග සමානයි AO කියන්නේ මෙන්න මේ දිග AC ගෙන් භාගය. එහෙනම් භාගයයි AC ඔන්න වර්ගය කියලා ආදේශ කරා. ඒ වගේම BO කියන්නේ මෙන්න මේ දිග. BO කියන්නේ මෙන්න මේ පොඩි කෑල්ල. එහෙනම් සම්පූර්ණ විකර්ණය BD ගෙන් BO භාගයෙන් නම් මෙතන ලියන්න පුළුවන් කොහොමද? භාගයයි BD වර්ගය. ඔන්න සම්පූර්ණම වරහනට අපි වර්ගපදය ආදේශ කරා. දැන් අපි බලන්න අපිට සුළු කරන ගානේ AC තියෙනවා BD තියෙනවා. අන්න දැන් අපි AC ගත්තා BD ගත්තා. දැන් අපිට ඔන්න සන්තෝෂයි. යම් තාක් දුරකට අපි සුළු කරලා ඉවරයි කියලා. දැන් අපි ඔන්න ඉතුරු කොටසත් ඊළඟ පියවරක් සුළු කරනවා. හැමෝම හොඳට බලා ගන්න. මම දැන් මේ රූපේ මකනවා. මෙතනින් එහාට ඔයගොල්ලන්ට මේ ඉතර උඩින් හදන ටික හොඳට බලා ගන්න. එහෙනම් මම මේ ගැටලුව කියනවා මෙතන. එහෙනම් බලා ගන්න AB වර්ග සමානයි උදේ භාගයේ වර්ගය කියන්නේ කීයද? මේ බලන්න.
භාග්‍ය වර්ගය සුළු කරන්න කාට හරි බැරි නම් හිතා ගන්න මෙන්න මේක. එක් වරක් 1යි දෙවරක් 2 4යි. එහෙනම් කීයද? 4න් 1යි. එහෙනම් අපි ඒක ආදේශ කරනවා මෙතනට නේද? 4න් 1යි AC වර්ග. දැන් ආයේ භාග්‍ය වර්ගෙමින් භාග්‍ය වර්ග කියන්නේ කීයද? 4න් 1යි BD වර්ගය කියලා ආවා. right. දැන් අන්න අපිට 4 කියන කොටසක් ආවා කියලා සන්තෝෂයි. එහෙනම් අපි මොකද ඊළඟට කරන්නේ? එහෙනම් අපිට ඕනේ 4යි AB වර්ග කියන්නේ. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ 4 දෙන්නටම පොදුයි. එහෙනම් අපි සුළු කරමු ඊළඟ කොටස. AB වර්ගය සමානයි 4 එළියට 4න් 1 එළියට දාන්න. AC වර්ග ධන BD වර්ග. right. දැන් අපිට ඕනේ 4යි AB වර්ගය කියලා. මොකද කරන්නේ? මේ 4න් දෙපැත්තම ගුණ කරන්න. එහෙනම් මෙතනින් මම ලියන්නම් මේකත් 4න් ගුණ කරනවා. 4ට 4 සුළු වෙනවා. එහෙනම් අවසානයේ පයිතගොරස් ප්‍රමේය යොදලා අවසානයේ අපිට සූත්‍රය එනවා. ඔප්පු වෙලා 4යි AB වර්ග සමානයි AC වර්ග ධන BD වර්ග කියලා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි නේද? මේ ගැටලුව මේ පැත්තට ලියා ගන්නත් පුළුවන්. තව දෙයක් මම පෙන්නන්නම් විභාගෙට මේක මාරු කරලා තිබ්බොත් එහෙනම් මේක මේ පැත්තට දාලා ඒ පැත්තටම ලියලා දෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට එන පැත්ත මාරු කරලා කියලා විභාගේ වැරදි දාන්නේ නැහැ. පැති මාරුණා කියලා ගැටලුවක් නැහැ. අවසානයේ ඉල්ලන පැත්තට ලියලා දෙන්න පුළුවන්. එහෙනම් දැන් පැහැදිලි වුණාද මේ ගාන හදපු විදිහ? ඒතර මම මෙතන පාවිච්චි කරේ රොම්බසේ ලක්ෂණ ඉස්සලම දැනගෙන ඉන්න ඕනේ. රොම්බසේ විකර්ණ එකිනෙකට සමච්ඡේදනය වෙනවා. විකර්ණ දෙක ගත්තා. විකර්ණ දෙක එකිනෙකට සමච්ඡේදනය වෙනවා කියන්නේ හරියටම දෙකට බෙදුණා. ඒ වගේම විකර්ණ ලම්බව සමච්ඡේදනය වීම ප්‍රධානව දැනගන්න ඕනේ. ඒ නිසා ප්‍රධානම දේ තමයි ඒකේ ලක්ෂණ ඉගෙන ගැනීම. එහෙනම් මේ සූත්‍රය ආවා බලා ගන්න මම නැවත මේක පැහැදිලි කිරීමක් කරනවා. ඔන්න අපි අඳිනවා මේ තියෙන්නේ මේ රොම්බසය A B C D එහෙනම් ඔන්න ඔක ඇඳලා එහෙනම් පැහැදිලි මෙතන විකර්ණ දෙක එකිනෙකට ලම්බව සමච්ඡේදනය වුණා. ඒ වගේම මොකද උනේ? මේ දෙකේ විකර්ණ අපි කියනවා හරියටම දෙකට බෙදෙනවා OED. ඒ වගේම මෙතන නිර්මාණය වුණා අපිට මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයට අපි ආදේශ කළේ මොකද්ද? පයිතගොරස් සම්බන්ධය. එහෙනම් මෙතන ප්‍රමේයයන් දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි විකර්ණ එකිනෙකට ලම්බව සමච්ඡේදනය වීම සහ පයිතගොරස් ප්‍රමේය. කර්ණය හොයාගන්නේ හැමතිස්සෙම මෙන්න මේ අංශක 90 ඩිග්‍රියෙන් තියෙන පාදය අපි කර්ණය කියලා දැනගන්න ඕනේ. එහෙනම් අපි පයිතගොරස් සම්බන්ධය ආදේශ කිරීමෙන් ගැටලුව සුළු කරා. එහෙනම් ඔයගොල්ලන්ට මේ වගේ තවත් ජ්‍යාමිතික ප්‍රමේයන් අපේ පන්තියේ සාකච්ඡා කරනවා. ඒ වගේම ජ්‍යාමිතිය සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් හැම කෙනෙකුටම. ජ්‍යාමිතිය කිසිම අමාරුවක් නැහැ. ජ්‍යාමිතිය ප්‍රමේයන් නිවැරදිව ඉගෙන ගන්න ඕනම කෙනෙකුට උදව් කරන්න මම ලෑස්ති. ඒ වගේම අපේ පන්තිය පිළිබඳව පොඩි දැනුමක් කිරීමක් කරනවා. ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම මම පන්ති පවත්වනවා. ගණිතය සහ විද්‍යාව 6 සිට 11 දක්වා. ඉතින් පන්ති වලට සහභාගී වෙන්න කැමති සිසුන් ඉන්නවා නම් ඔයගොල්ලන්ට ඔය දක්වලා තියෙන අංකෙට WhatsApp message එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හැමෝම බලන්න. හැමෝටම ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ. පියවරෙන් පියවර පැහැදිලි කරා හැමෝටම තේරුණා කියලා හිතනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.